ඔන්න ළමයි ඉතින් කිව්වා වගේම වීඩියෝ එක ගෙනාවා. ඉතින් වීඩියෝ එක තමයි ඔයාලගේ physics MCQ දැනුම කොහොමද වැඩි කරගන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලට දැන් ඔයාලා දැන් 2025 A level maths හරි bio කරන හරි ළමයෙක් නම් ඔයාලගේ physics MCQ සාමාන්‍යයෙන් 20ක් 25ක් අතර වදිනවා නම් සමහරට ඊට වඩා අඩුවෙන් වදිනවා නම් මොකද්ද දැන් මම මේකට කරන්නේ? අන්න ඒකට වීඩියෝ එක තමයි මේ ගෙනහලා තියෙන්නේ. ඉතින් මේ මම කාමරයක් ඇතුලේ කරනට වඩා මේ වගේ එළියක කරන්න තීරණය කරා වීඩියෝ එක. එළියත් හොඳයි නේ. පොඩ්ඩක් අද නොයිස් එක වැඩි පොඩ්ඩක් හුලඟේ. මං හිතනවා ඔයාලට මේ සද්ද ඇහෙනවා කියලා මම කතා කරන එක. හරි. හරි. දැන් ඔයා ෆිසික්ස් වලදී මට මුහුණ දෙන්න වෙච්ච ප්‍රශ්න ටික කියන්නම්. මම පළවෙනි පාර 2022 A level කරන්නේ. ඉතින් ඒ A level කරද්දි මට තිබ්බ ෆිසික්ස් MCQ ප්‍රමාණය 22යි. ඉතින් එතකොට මම A level වලදී එච්චරයි MCQ මම ගහන්නේ. ඊට පස්සේ මම ගොඩක් වැඩ කරලා ඒකට යම් දේවල් ටිකක් තියෙනවා. මම අද මේ වීඩියෝ එකේදී ඒක කතා කරන්න. මම ආයේ 2024 දී A level ලියනවා දෙවනි පාරට. ඒ කියන්නේ 2023 දී A level එක ස්කිප් කරලා ඒ අවුරුදු කිසිම වැඩක් කරලා නැහැ ඇත්තටම. ආයේ 24 ළමෙක් ලිව්වා වගේ 24 රිවිෂන් වල ළමෙක් ලිව්වා වගේ තමයි. ඉතින් ඒ විදිහට තමයි එක්සෑම් එක ලියවෙන්නේ. එතකොට මම ඒකෙදී MCQ මට ගහන්න පුළුවන් වෙනවා 43ක්. MCQ 43ක ප්‍රමාණයක් මට ගහන්න පුළුවන් වෙනවා. මගේ රිසල්ට් එක ඇවිල්ලා මම රත්නපුර දිස්ත්‍රික්කයේ 40 වෙනියා. ඒ වගේම අයිලන්ඩ් රෑන්ක් 912 913 913 කොහෙද 913 රිසෙට් කෝ එක 2.0 ගානක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ තියෙන මෙවුව ටික. මම ඉතින් ඔයාලට කියා දෙන්න හදන්නේ මම කොහොමද physics MCQ 22 කියලා එක 23 43ක් බවට පත් කරගන්න මම කරපු වැඩපිළිවෙල මොකක්ද කියන එක තමයි මම මේ වීඩියෝ එකේදී ගේන්නේ. හරි. වැඩි කතාවක් නැහැ. අපි ඒක ගැන කතා කරමු. හරි. දැන් ඔයාට හිතිලා තියෙන්නේ මේ දැන් ෆිසික්ස් කරගෙන යද්දි පේපර් කොච්චර කරා සමහර ළමයින්ගේ සීමාව තමයි 25. 25 කියන සීමාවේ මාත් ඉඳලා තියෙනවා. ඉතින් 25 පන්නන්නත් බෑ. ඒක යන්නෙත් නැහැ. සමහර දවසට 30ට නම් වෙන අවස්ථා නැතුව නෙවෙයි. කොච්චර කරත් මේක හරියන්නේ නැහැ. ඉතින් ඒකට මම දකින හොඳම විසඳුම මම පළවෙනියට පටන් ගන්නවා. පළවෙනි එක තියරි. පළවෙනිටම ඔයාලා තියරි ටික හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ෆස්ට් එකටම අඩුම තරමේ තියරි පාඩම් ටික ඉගෙනගෙනවත් තියෙන්න ඕනේ. ඔයාලා කරන්න යන MCQ ඒ කියන්නේ physics වල තියෙන තියරි පාඩම් ටික කවර් කරගෙන ඉන්න ඕනේ. විශේෂයෙන් යාන්ත්‍ර විද්‍යාව ඊට පස්සේ අනිත් එක යාන්ත්‍ර විද්‍යාව ඇතුලේ කොටස් ගොඩක් තියෙනවානේ. ඊට පස්සේ එකකමාන වලින් එක ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ තව අපි කතා කරන්න ඕනි තාපය පාඩම. තාපය කියන පාඩමත් ඕනි වෙන ගොඩ හරියක් තාපය MCQ කරන්න වෙනවා. ඊට පස්සේ තව මොනවද ඕනි වෙන්නේ ඔය මොකද්ද පෘෂ්ටික ආතතිය හිම තියෙන පාඩම් ටික කියන්නේ පදාර්ථයේ ගුණ පාඩම වලිනවා. ඔන්න ඔය පාඩම් ටිකෙන් තමයි ගොඩක් දුරට විභාගයට ප්‍රශ්න අහන්නේ අනිත් එක දෝල කරන්නේ. ඔය පාඩම් ටිකනේ තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම යාන්ත්‍ර විද්‍යාව වුණා. හරි. ඉතින් ඔය යාන්ත්‍ර විද්‍යාව කරනවා මුලින් ඉඳන්ම යාන්ත්‍ර විද්‍යාව කොටස ඉගෙන ගන්න ඕනේ. තාපය කරනවා නම් තාපය නම් සමහර ඒවා එකට එකක් සම්බන්ධතාවයක් නැහැ. යාන්ත්‍ර විද්‍යාවත් එහෙම තමයි. නමුත් මේ ඒ පාඩම් සම්පූර්ණ කරගත්තොත් යාන්ත්‍ර විද්‍යාව වගේ තාපය වගේ පාඩම සම්පූර්ණ කරගත්තොත් ඔයාලට වැඩි MCQ ප්‍රමාණයකට යන්න පුළුවන්. මම නම් කියන හොඳම දේ තමයි දැන් ඔයාලා 2025 A level කරන්න ඉන්න ළමයි විදියට දැන් නැති වෙලා තිබ්බොත් ඔයාලට ටෙලිග්‍රෑම් channel තියෙනවා සමහර තව ගොඩාක් resources තියෙනවා. ඒවෙන් තියරි කවර් කරගෙන ඉන්න. මම තාම පළවෙනි මාතෘකාව වෙන්නේ තියරි ටික කවර් කරගෙන ඉන්න ඕනේ. තියරි ටික කවර් කරගෙන දෙවනි ස්ටෙප් එක තමයි පුතාලා මනංගිලා මල්ලිලා ඉන්නේ. දෙවනි ස්ටෙප් එක තමයි ඔයාලා හදන්න ඕනේ හැම පාඩමකටම කී නෝට් එකක්. තාම වැදගත්ම කොටසට ආවේ නැහැ. කී නෝට් එකක් හදන්න ඕනේ. කී නෝට් ගැන දන්නේ නැත්නම් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. කී නෝට් කියන්නේ මොකද්ද? ඒක මොකද්ද ෂෝට් නෝට් එකයි කී නෝට් එක අතර තියෙන වෙනස මොකද්ද? ඒකෙදි කොහොමද ඒක පර්ෆෝම් කරන්නේ කී නෝට් එක ෂෝට් නෝට් එකකට වඩා? ඒකන මම වෙන වීඩියෝ එකක් ගන්නම්. මේකෙදි ඒ ගැන කතා කරන්න බෑනේ. ඉතින් හරි. ඒක හදන්න ඕනේ. හැම පාඩමම අවසානයේදීම සාමාන්‍ය පැය දෙකක් විතර යන්නේ ඔකක් හදන්න. කී නෝට් හදන එක ලේසි ෂෝට් නෝට් හදනට වැඩිය එකක් මතක තියාගන්න. ඒක පොඩි වෙලාවක් තමයි යන්නේ. ඒ වගේම වැඩේත් සුපිරි. ඒක දෙවෙනි එක. ඊට පස්සේ තුන්වෙනියට ඔයා කරන්න ඕනි. තුන්වෙනියට ඔයා අදාළ පාඩමට අදාළව කී නෝට් එක බලලා හොඳට පොඩ්ඩක් බලලා පොඩ්ඩක් ඔලුවට දාගෙන පාඩේ මොනවද තියෙන්නේ කියලා
ඊළඟට ඔයා කොහෙවත් තියෙනව නෙමෙයි මම කියන්නේ මේ සර්ලගේ පේපර් කරන්න එපා ඒව නෙමෙයි. ඒ අතමගුලනේ ඔයාලට ටයිම් එක තියෙනවා නම් කරන්න. අට ටයිම් නැත්තම් ඔයාට මේක දැන් එපා වෙලා වගේ නම් තියෙන්නේ දැන් වෙන විසඳුමක් නැත්තම් දැන් වැඩක් නොකරම ඉන්න ළමෙන් නම් ඔයා අඩුම තරමේ පාස් පේපර්ස් ටික කරන්න ඕනේ. පාස් පේපර් MCQ ටික. පුතේ දැන් අපිට ළමයි නංගි මල්ලි ඔයා පාස් පේපර් කරනවා නම් පේසුරු කරලා හරියන්නේ නැහැ. පේසුරු ගෙන හල කරලා හරියන්නේ නැහැ. පාස් පේපර් පොතක් ගෙන හල කරලා හරියන්නේ නැහැ. ඔයාට මේක කරන්න තියෙන එකම එක පොතයි තියෙන්නේ. මම කියන්නේ මේ ප්‍රොමෝට් කරනවා නෙමෙයි මොකක්වත් පොතක් ප්‍රොමෝට් කරනවත් මොකක්වත් නෙවෙයි. ඔයාට තියෙන එකම එක පොතයි තියෙන්නේ. ඒක තමයි අරුණ දිනේෂ් කුලසිංහ සර් ලියලා තියෙන පේසුරු වගේ පොත් සෙට් එකක විවරණයක් තියෙනවා. ඒ පොත කරන්න තේරෙන්නේ නැත්තම් ඒ පොත කරන්න කලින් මට MCQ ගැන මම කතා කරන්න ඉන්නේ. ඒ පොත කරලා ඔයා විභාගයට යනවා නම් ඔයා අඩුම ඔයා අතේ 40ක් තියාගෙන යන්නේ MCQ. 40 තියාගෙනම තමයි යන්නේ. 40ට පන්නලා කොහොමද ගන්නලා 35 නම් නැතිනම්. ඉතින් ඔයා 25ක් විතර ඉන්න ළමයෙක්ට 35ක් 40ක් කියන ලොකු ගානන්නේ. ඒක මම දන්නවා මම ඒ අත්දැකීම ඉඳලා තියෙනවා. ඉතින් එන්න එහෙම එකක් තියෙනවා. තේරුණාද? අපි දැන් කතා කරලා හිටියේ ඒකට සම්බන්ධයෙන්. ඊළඟට මේ අරුණ දිනේෂ් කුණසිංහ සර්ගේ පොත් සෙට් එක තියෙන රුපියල් 15000ක් විතර තමයි යන්නේ පොත් එක ගෙනාවොත් පොත් සාමාන්‍ය මෙච්චර විතර බණ්ඩලයක් තියෙන්නේ පොඩි පේජුරු වගේම තමයි. හැබැයි ඒකේ විශේෂත්වය තමයි ඒකේ විවරණයක් තියෙනවා. ඒක රටාවක් තියෙනවා. MCQ ලේසි එකේ නම් අඩු එකට වැඩි පෙළ ගස්සලා තියෙනවා. මම දන්න දිස්ත්‍රික් පස්කත් අයියා කෙනෙක් ඉන්නවා. ඒ අයියත් ඒක කරා. ඒ වගේම මටත් ඒක මාත් ඒ පොත් සෙට් එක ගැන එච්චර හිතුවේ නැහැ. මම ඒ විභාගයට සති 3ක් විතර තියලා මට MCQ 35ක් විතර රේන්ජ් එකකට තමයි අඩුම තරමේ A level වලදී යන්න පුළුවන් කියලා මම හිතාගෙන හිටියේ. ඒකක් එයි කියලාවත් හිතුවේ නැහැ. ඒකක් එයි කියලා මම හිතුවේ නැහැ. يعني ඒකක් ගන්න මට අමාරුයි කියලා මම දන්නවා. හැබැයි මම අවසාන අවස්ථාවේත් මම හිතුවා අර අයියත් කරා මේ පොත් ටික ගෙනහල්ලා මටත් දැන් තව සති දෙකක් විතර විභාගේ තියෙනවා. කල් තියෙනවා. දැන් අනිත් සබ්ජෙක්ට් බැලන්ස් කරගෙන ඉන්නේ. ඒ හින්දා මම මේ පොත් සෙට් එකේ MCQ ටික ගෙනහලා කරනවායි කියලා ගෙනහල්ලා මම සති දෙකකින් ඔය ඔක්කොම කරා. ඇත්තම කතාවක සති දෙකකින් නින්දක් තිබෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ටයිම් එක තියෙනවා. මම කියන්නේ ඔයාලට වෙලාව තියෙනවා. මට අවසාන වෙනකම්ම මේ සිස්ටම් එක තේරුනේ නැහැ. ඒ කියන්නේ මම ඇත්තටම ෆිසික්ස් වල තියෙන්නේ කන්සෙප්ට් තියෙන පේපර් ගොඩාක් කරන එක නෙවෙයි වැදගත් වෙන්නේ කන්සෙප්ට් වලට දාගන්න එක. ඔයාලා මේ පේසුරු වගේ පොත් සෙට් එක අරුණ දිනේෂ් සිංහසර්ගේ පොත් සෙට් එක ගෙනහල්ලා ඒකෙන් ඔළුවට දාගන්න ඕනේ කන්සෙප්ට් ටික. මට ඒක විභාගෙදී හොඳටම තේරුණා. ඔය කන්සෙප්ට් ටික දාගන්න ඕනේ. කන්සෙප්ට් ටික දාගෙන ඉවරලා තමයි කන්සෙප්ට් ටික දාගෙන ඉවරලා දාගත්තට පස්සේ ආයෙත් ඕන පේපර් එකට රෙඩි වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඔයා ඒ කන්සෙප්ට් ටික දාගත්තා නම් ඔයා ඕනම පේපර් එකකට රෙඩි වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔන්නව තමයි මම ෆිසික්ස් වල MCQ අප් කරන්න පුළුවන් රහස. ඕකම තමයි තියෙන්නේ. ඔයා කොයි පන්තියේ ගියත් මොන සර්ගේ පන්තියේ ගියත් ඔයා මේ පාස් පේපර්ස් ටික හරියට කරන්නේ නැත්නම් ඒ පාස් පේපර් විශේෂත්වය තමයි පාස් පේපර් හැමෝම කරනවා. හැබැයි අරකේ තියෙන පිළිවෙලට කරොත් ඒ පිළිවෙල මම නිකමට මේ වීඩියෝ එක ඉස්සර තියෙන වීඩියෝ එකක් වෙන්නේ නැහැනේ. මේ කියන්නම් ඒකේ තියෙනවා MCQ types කියලා. MCQ types ටික පොලිමට කරගෙන යන්න ඕනි. ඒ පිළිවෙලට ඒකත් එක්ක විවරණය කියව ගන්න ඕනි. ඔයා පාඩම ගැන එච්චර දන්නේ නැත්නම් විවරණයත් එක්ක යනකොට නිකම් මේ ගණන් හැදිලා වැඩේ කරනවා කියලා මම දන්නවා. සති දෙකක් ඇතුළත ඒකේ ලොකු දෙයක් ගත්තා. ඉතින් ඕක තමයි ඇත්තටම MCQ 22ක MCQ 30ක විතර ටාගට් එකට යන්න තිබ්බේ. ඒ ලෙවල් එක 43 දක්වා අප් කරපු එකම එක රහස. මම කොයි පන්තියකට ගියත් මම තියරි ඉගෙන ගත්ත හොඳට. මම තියරි ඉගෙන ගත්තේ මගේ ටෙලිග්‍රෑම් channel එකක් තියෙනවා මගේ APX කියලා. ඉතින් APX channel එකේ මගේ නම APX. ඉතින් ඒ channel එකට ගිහිල්ලා බලන්න මම පන්ති කී මොන සර්ගෙද කියලා ඔන්ලයින් එකමට බලන්න. මම මේ වීඩියෝ එකේදී කියන්නේ නැහැ. ඉතින් එක ළමයි එක සර්ලගේ පන්ති යන්නේ කැමති. ඒකට අපි මොකුත් කියන්නේ නැහැ. ඔයාලගේ තේරීම, ඔයාලගේ අනාගතයේ තේරීම. ඉතින් මම මගේ අනාගතේ බාර දුන්නේ සර්ට. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ ඒකෙන් මම ලොකු දෙයක් ගත්තා ඒ පන්තිනොත්. අනිත් එක තමයි මොකද්ද? අර අරුණ දිනේෂ් සර්ගේ පොත් ටික ගෙනලා අනිවාර්යෙන් කරන්න ඕනි. ඔයාලා තියෙන එකම විසඳුම එච්චරම තමයි. ඉතින් යටින් කමෙන්ට් කරන්න
තව ප්‍රශ්න තියෙනවා නම් MCQ කොහොමද හදාගන්නේ කියන එක සම්බන්ධයෙන් එසේ හදාගන්න විදියක් ගැන වීඩියෝ එකක් කරන්න. ඒ වගේම ප්‍රැක්ටිකල් කොහොමද කරන්නේ ගැන වීඩියෝ එකක් කරන්න ඔයාලට වීඩියෝ අවශ්‍ය නම් යටින් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඉතින් ඉක්මනට 2025 A level කරන ළමයින්ගේ සුබසිත සඳහා ඔයාලගේ ඔයාලට ලොකු ලකුණකට යන්න ගේමක් ගහගන්න පුළුවන් වෙන්න ඕනේ හින්දා මම ඉක්මනට වීඩියෝ එක දානවා. ඔයාලා ඉල්ලන සැනින් මගේ ටෙලිග්‍රෑම් channel එකට join ලා ඉන්න. මම යටින් ඒකේ link එක දාලා තියන්නම්. ඒ වගේම ඒකෙදි මම වැඩ කරේ කොහොමද වගේ ඔයාලට ඒකේ උඩට යද්දි බලා ගන්න පුළුවන්. එහෙනම් කොල්ලනේ කෙල්ලනේ අපි ආයෙත් ඔයාලගේ ඊළඟ වීඩියෝ එකේදී ඔයාලගේ තෝරන වීඩියෝ එකේදී අපි හම්බෙමු. එහෙනම් good bye. සතුටින් ඉන්න.